අද විශේෂයෙන්ම මට පෙර කතා කරපු අපේ ගරු මන්ත්‍රීතුමන් මේ පහුගිය ආණ්ඩුව කාලේ විශ්වාස භංග ගෙනාවේ නැහැ කිව්වා. ඒක ඕක ගිහිල්ලා අපිට කියන්න එපා. අනුර කුමාර ජනාධිපතිවරයාගෙන් අහන්න ඇයි ගෙනාවේ නැත්තේ කියලා. ඒ වෙලාවේ ඔබතුමාලා ඒක වැරදි කියලා දැක්කනම් විශ්වාස භංගයක් ගේන්න තිබ්බා. ඒ වෙලාවේ ජනාධිපතිවරයා ලෝහන් නැමතුමා එක දාපු ඩීල් එක මන් දන්නේ නැහැ. අනුර කුමාර මහත්තයා. අපි දන්නවනේ ඉතින් කට්ටිය ගැන ගරු සභාපතිතුමිය දැන් කතා කරනවා. දැන් ලොකු චෝදනාවක් නැගුවා නීතිඥ සංගමේ සභාපතිවරයා ගැන. මම අහනවා අපේ අධිකරණ ඇමතුමාගෙන්. එතුමාත් නීතිඥවරයෙක්. ගෞරව ඇමතුමා. අධිකරණ ඇමතුමා. පොඩ්ඩක් ෆෝන් එක තියලා ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබතුමා අර කරපු චෝදනාව පිළිගන්නවද? ඔබතුමා අධිකරණ ඇමතිවරයා විදියට මේ රටේ නීතිඥ සංගමේ සමාජිකයෙක් විදියට නීතිඥවරයෙක් විදියට ඔබතුමා වටකල ඇමතුමාත් ඉන්නවා. ඔබතුමාලා අනුමත කරනවද අර චෝදනාව? අද රටේ නීතිඥ සංගමේ සභාපතිවරයා විපක්ෂයේ නායකවරයා හම්බුනාම ඒක දේශපාලන ඩීල් එකක් කියලා ඔබතුමාලා අනුමත කරනවද? මොකද ඔබතුමාලා නීතිඥවරු. ඔබතුමාලා නීතිඥ සංගමේ සමාජිකයෝ. ඒ හින්දා ඔබතුමාලා නියෝජනය කරන පක්ෂයේ කෙනෙක් ඔබතුමාලා විපක්ෂයේ ඉන්න කාලේ නීතිඥ සංගමේ තරම් ලොකු දෙයක් නැහැ ඔබතුමාලාට. දැන් ඊයේ පින්තූරේ ගැන කතා කරා කරුවා මතුමනි. ඊයේ පින්තූරේ කරු සභාපතිතුමිය ඊට කලින් යහපාලන ආණ්ඩුව වෙලා ගහ පින්තූරේ මම විතරයි අඩු. යහපාලන ආණ්ඩුව වෙලාව ඔය ටීම් එකත් එක්කම අනුර කුමාර මහත්තයාත් වාඩිලා ඒ පින්තූරේ හිටියා. එකම වෙනස මම අයින් වෙලා අනුර කුමාර මහත්තයා අයින් වෙලා මං ඒ පින්තූරේට ඇවිල්ලා. දැන් ඒ පින්තූරේට වයින්නවා. ඔයාලා ඒකත් එක්ක වාඩි වෙලා දේශපාලනය කරලා ඩීල් එක දානකොට හොඳයි. එතකොට හොඳයි. හැබැයි ඒ පින්තූරේට දැන් බැන්නට එදා ඒ පින්තූරේදී අනුර කුමාර මහත්තයා තේින්ද කරු සභාපතිතුමිය අපි පැහැදිලිවම කරු අධිකරණ ඇමතුමනි මේ කාරණේ සම්බන්ධයෙන් ඔබතුමා වක්කීම් බාරගත්තා. ඔබතුමා ඇවිල්ලා කිව්වා මාධ්‍යට මම වක්කීම් බාර ගන්නවා කියලා. හැබැයි වක්කීම් බාරගත්තා කියලා මේකෙන් ඈත් වෙන්න බෑ කරු සභාපතිතුමිය. ජීවිත 30කට ආසන්න ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි දැනගන්න කැමති අධිකරණ ඇමතිවරයාගෙන් පොලිසිය බාර ඇමතිවරයාත් ඉන්නවා. මේ සඳහා බුද්ධ්‍යංශ වාර්තාවක් ලැබුණද? බුද්ධ්‍යංශ වාර්තාවක් ලැබුණා නම් ඒ බුද්ධ්‍යංශ වාර්තාව ආරක්ෂක කවුන්සිලේ ගරු ජනාධිපතිවරයාව දැනුවත් කරාද? ගරු ජනාධිපතිතුමාව දැනුවත් කරා නම් ගරු ඇමතුමනි ගරු ජනාධිපතිතුමා ගත්තු ක්‍රියාමාර්ගය මොකද්ද? එහෙම නැත්නම් බුද්ධ්‍යංශ වාර්තාවක් ලැබුණේ නැද්ද? ඇමතුමා මේක දන්නේ නැද්ද? හමුදාව බුද්ධ්‍යංශයේ පොලිසිය මේ පිළිබඳ අවබෝධයක් තිබ්බේ නැද්ද? කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් ඔබතුමාලාට මේක මේ දේශපාලන කාරණයක් දැල්ලා ගරු සභාපතිතුමිය අඟ බේර ගන්න බෑ. දැන් අවුරුදු දෙකක් වෙනවා ආණ්ඩුවට අවිල්ලා. ඉතින් ඔබතුමාලා ආණ්ඩුවට එනකොට යම් වැඩපිළිවෙලක් බන්ධනාගාර පද්ධතිය තුල ක්‍රියාත්මක කරලා තිබ්බා. හැබැයි ඒ ක්‍රියාත්මක වෙලා තිබිච්ච ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ඔබතුමාලා නැවතුවා. අපේ විෂමද්‍රව්‍ය පනත සංශෝධනය කළා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න තියෙන්නේ. දැන් මාස 6ක් වෙනවා. එහෙම වුණා නම් 15000කට වැඩි ප්‍රමාණයකට ඇමතුමා දැන් මාස 6ක් ගිහිල්ලානේ. නේ ඔබතුමාලාට මේ අධිකරණ පදේ නඩු ඉක්මනට ඉවර කර ගන්න ඕනේ කියලානේ කියන්නේ. දැන් ඉවර කර ගන්න ඕන නම් මාස 6ක් මොකද්ද කරේ? හැබැයි දැන් ප්‍රශ්නයක් ඇති වුණාම දැන් ඒ පිළිබඳ කතිකාවක් ඇති වුණාම දැන් ගේන්න කතා කරනවා. ගේන්න. ගිනාලා සංශෝධනය කරන්න. 41000ක් බන්ධනාගාරවල ඉන්නවා. 10000යි තියන්න පුළුවන්. මේ 41000න් 15000කට කඩිනමින් තීන්දුවක් දෙන්න පුළුවන්. ඒ තීන්දුව දෙන්න පුළුවන් හැකියාව තියෙද්දි ඒ තීන්දුව දෙන්න පුළුවන් වැඩපිළිවෙල තියෙද්දි මොකද්ද ඔබතුමාලා කරන්නේ? ඒ පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න නැතුව ඉන්නවා. ඒ පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න නැතුව ඉන්නවා. දැන් බන්ධනාගාර පත්‍රය ඩිජිටලයිස් කරන එක. දැන් එමතුමාට මම පහුගිය දවසකුත් මතක් කරා. ඔව් කරනවා කිව්වා. දැන් අවුරුදු දෙකක් තිස්සේ කරනවා කියනවා. දැන් අලිසබ්රි අමාත්‍යවරයා ඉන්න කාලේ ඒකේ ප්‍රොකියුමන්ට් උත් ඉවර කරලා තිබ්බේ කරු සභාපතිතුමනි. ක්‍රියාත්මක කරන්න තිබ්බේ. හැබැයි ඒ වෙලාවේ තිබෙ දේශපාලන වාතාවරණය දෙක ආණ්ඩු මාරු වුණා. හින්දා අලිසබ්රි අමාත්‍යවරයාට ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. හැබැයි ඊට පස්සේ දැන් ඔබතුමාලා බලයට අවිල්ලා දැන් අවුරුදු දෙකක් වෙනවා. අද වෙනකන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් පාර්ලිමේන්තුවේ ඉඳලා විශේෂ බර ඇමතුමා කෝල් ගහනවා. විවාදය යනවා ඇමතුමා ෆෝන් එකේ මල් කඩනවත් දන්නේ නැහැ. ගරු සභාපතිතුමනි දැන් මේ පාර්ලිමේන්තුවේ විනයක් ඇතුව නේද ආවේ? විනාඩි දෙකක් කාලයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ විනයක් තියෙනවා කියලා කිව්ව නේද? කැබිනට් ඇමතිවරයා තමන්ට විශ්වාස භංගයක් ගෙනලා තියෙනවා තමන්ට විරුද්ධව මතයක් ගොඩනගෙනවා තමන්ට විරුද්ධව චෝදනා එල්ල වෙනකොට ඇමතිවරයා ෆෝන් එකේ
ගෙවල් වලගේ ප්‍රශ්න විසඳනවා. රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා නම් හොඳයි. හැබැයි ගෙවල් වලගේ ප්‍රශ්න විසඳන්නේ දැන් ගරු සභාපතිතුමිය. අපි බන්ධනාගාර රෝහලේ අදටත් බෙහෙත් නැහැ ගරු ඇමතුමා. රටේ රෝහල වලත් බෙහෙත් නැහැ. මේ වෙනකොට ජීවිත ආරක්ෂාව සඳහා ලයිෆ් සේවින් ඩ්‍රග් එකක් තියෙනවා IV ෆෝසිමල් කියලා. දැන් මේ ඩ්‍රග් එක ගේන්න ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවා. බන්ධනාගාරයේ ඩෙන්ගු තියෙනවා. රට පුරා ඩෙන්ගු ව්‍යාප්ත වෙනවා. හැබැයි ඩෙන්ගු මර්ධනය කරන ආණ්ඩුවේ මොකද්ද වැඩපිළිවෙල? ඒ හින්දා ගරු ඇමතුමනි ඔබතුමාට මේකේ අත බේර ගන්න බෑ නිලධාරීන්ගේ පිට පටවලා. මොකද මම දැක්කා කියනවා පරීක්ෂණ කරනකොට වෙඩි තියපු අය අපි අල්ලන්නම් කියලා. පරීක්ෂණ කරන්න. මේ ඔබතුමාලා අනිත් පැත්තේ මේ කාරණේ සම්පූර්ණයෙන් ඔබතුමාලා දේශපාලනීකරණය කරලා ලෑස්ති වෙන්න එපා. නඩු අහන්න. ඉක්මන් කරන්න. අධිකරණ වල ප්‍රමාණය වැඩි කරන්න. විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව දික් කරා කියලා බන්ධන අධිකරණ ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ නේ කරු සභාපතිතුමා. අධිකරණ පද්ධතියට බැඳෙන්න බලාගෙන විශාල පිරිසක් ඉන්නවා. හැම අවුරුද්දෙම නීතිඥවරු 1000කට 1500කට ආසන්න ප්‍රමාණයක් දියුරුම් දෙනවා. ආය අපේ රටේ අධිකරණ පද්ධතියට මේ නීතිඥවරුන්ගේ කරු විනිශ්චයකාරවරුන්ගේ අඩුවක් නැහැ. අවස්ථාව දෙන්න තියෙන්නේ. අද අඩු ගාණෙන් අධිකරණ පද්ධතියට විනිශ්චයකාරවරු බඳව ගන්නවා වගේම අනිත් පැත්තෙන් වෛද්‍යවරු බඳව ගැනීම සම්බන්ධයෙන් තාම ප්‍රමාදයක් තියෙනවා. ඉතින් මේවා පිළිබඳව ඔබතුමාලා අවධානය යොමු කරන්නේ නැතුව ඔබතුමාලා හිතනවා නම් මේ බය කරලා අපිට ඉන්නවා 159ක් ඕනයක් උඹලා කරගනින් කියන ඒ න්‍යායෙන් ගියාම වෙන්නේ ඔබතුමාලා අර ඉල්ලගෙන කනවා කියන්නේ කරු සභාපතිතුමා. තුමිය ඉල්ලගෙන කන කාර්ය. ඒ හින්දා අද පැහැදිලිවම ආණ්ඩුව මේ වක්කීම් බාර ගන්න ඕනේ. ජීවිත 30ක් නැති වෙලා තියෙනවා. ඔබතුමාගේ කාලය අවසන් තප්පර 30ක් දෙන්න කරු සභාපතිතුමා. මේක ආණ්ඩුවට වළක්ව ගන්න තිබ්බා. හැබැයි ඔබතුමාලා වළක්ව ගත්තේ නැහැ. පළවෙනි පැය 24 වළක්ව ගන්න තිබ්බා. අඩු ගානේ බන්ධනාගාර හදන්න ආපු ටික පටන් ගත්තා. හොරණ ඉඩම් අත්පත් කරගත්තු එක පටන් ගන්න අවසන් කරන්න ඔබතුමාලා මැදිහත් උනේ නැහැ. අම්පාරේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් දාන්න තිබ්බා. ඒක නවත්තුවා. ඉතින් අඩු ගානේ දැන්වත් මේ පහුගිය ආණ්ඩුව කරපු ඉඳ මේව නවත්තනවා කියන න්‍යාය පත්‍රේ ඉන්නේ නැතුව ඔබතුමාලා මේ වැඩ ටික කරන්න.